මගේ දරුවා අරගෙන ගියේ කවුද? මගේ දරුවනේ. ගියපු තැනින් එන්න. මට ඔයාලා නැතුව ඉන්න බෑ. දරුවෝ නැති වෙලා ඒ වාසෙට්ටි අම්මා දරු දුකින් පිස්සු හැදුනා. හොඳ ඇඳේ ගැට ගහලවත් නවත්ත ගන්න බෑ. ඇඳ කඩාගෙන ජනෙලෙන් පැනලා ගිහිල්ලා. ඒ ගෙදර මිනිසුන්ට හොයාගන්න බැරි වුණා මේ පිස්සු ගැහැණිය ගිය දිසාව. හොඳ කොහෙදෝ පැනලා ගිහිල්ලා. හොඳ ඇඳුම් නැතුන් ඇඳුම් ගලවගෙන දුවනවා. පිස්සු වාසෙට්ටි සෝනේ තියෙන රෙදි කෑලි අරන් මෙන්න අමුතු විදියකට ඇඳගෙන ගමින් ගමට යනවා. ගල් ගොඩවල් එකතු කරලා ඒ උඩ බුදියාගෙන ඉන්නවා. වාසෙට්ටි කුණු ගොඩවල් එකතු කරලා කරේ ඉල්ලගෙන යනවා. වාසෙට්ටි අවුරුදු 3ක් නෑවේ නෑ. කොණ්ඩේ පීරුවේ නෑ වාසෙට්ටි. මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ වඩින මාවතේ දූවිලි ගොඩක ඉඳගෙන දොඩවනවා වාසෙට්ටි. හිස ඔළුව හොල්ලා ඇවිස්සිච්ච කෙස් අතරින් පාර දිහා බලනකොට රං ශ්‍රී දේහයෙන් මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ වඩිනවා. දුටු ගමම්ම පිස්සු නැතිව කතා කරන මිනිස්සු අතර ශ්‍රේෂ්ඨ මුනිවරයා පාරෙදින් කතා කළා. දහම් දෙසුවා වාසෙට්ටිගේ සතර අපායේ වැටෙන සියලු සංයෝජන ප්‍රාණය වුණා. තප්පරයකට කලින් පිස්සියා දැන් සෝතාපන්න ශ්‍රාවිකාවක්. මෙහිණි වෙහෙරට ගිහිල්ලා පැවිදුණා. රහතන් වහන්සේ නමක් වුණා. කතා කරන මිනිසුන්ට උතුම් වූ ශාක්‍ය මුනි භගවත් මුනිදුන්ගේ මුව මණ්ඩලෙන් පිට වුණ වචන වලින් මිනිසුන්ගේ උමතු බව නැති වුණා.